හායි යාළුවනේ, කොහොමද ඔයගලන්ට? ඉතින් අද අපිට නම් විශේෂ දවසක්. මොකද අපේ බබාට අද මාස 3 සම්පූර්ණ වුණා. ඉතින් අපි හිතුවා අපේ බබාගේ මාස 3 ෆොටෝස් ටිකක් අද ගන්න ඕනි කියලා. ඉතින් අපි බලමු අපි කොහොමද මේ දේවල් වලට ලෑස්ති වුනේ. අපේ බබා කොහොමද මාස 3 ෆොටෝස් ටික ගන්න හිටියේ. ඉතින් ඒවා බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙන්න. දැන් ඔය යන්න කලින් ලෑස්ති වෙන කලින් චුට්ටක් ඔය අපිත් එක්ක කියෝ ඉතින් ඉන්නවා. මේ අවුට්ෆිට් එක තමයි අපි ගත්තේ යාගිට අඳන්න. බලමු. අපි මේ යාළුවෝ ටිකත් ඉතින් අරගෙන ගියේ. මොකද ෆොටෝස් ටික තව ටිකක් ලස්සන කරගන්න මේ යාළුවත් අපි අරන් ගියා. ඔන්න ඉතින් අපි දැන් ඇඳුවා විතරයි මෙයා අඳන්න ගත්තා. අපි ඉතින් හිතුවේ අපිට ෆොටෝස් නම් ගහගන්න බැරි වෙයි කියලා. කොහොමින් හරි අපි අරගෙන ගියා ඉතින්. ඔන්න ඉතින් දැන් අපි ලස්සනට ලෑස්ති කරනවා එයාව. කොච්චර ඉතින් හොඳට ලෑස්ති කරත් මොකක් හරි එකක් ගලව ගන්නවා. එහෙම තමයි ඉතින්. ඔන්න ඉතින් ලෑස්ති කරලා ගත්තා. චුට්ටක් ඉතින් පිළිවෙල කරලා ගත්තා. බලමු ඉතින්. දැන් නම් ටිකක් හොඳට ඉන්නවා එයා. මං කියන්න ඕනේ මම මේ ෆොටෝ ටික ගත්තේ අර දැන් ගන්නවා වගේ නම්බර් කරලා නම්බර් එක තියලා එහෙම නෙමෙයි අපිට මේ දවස මතක් වෙන්න ඉතින් මම ලස්සන ෆොටෝ ටිකක් අරතා ඉච්චරයි. අර විදිහට කළේ නැහැ අපි. ඉතින් දැන් නම් ඉන්නවා ඉතින්. ගවුම නම් අපි කොච්චර හැදුවත් ගවුම ලස්සනට තියාගන්න හම්බුන්නේ නැහැ. මොකද මෙයා ගවුම ඇදලා හැමදෙස්සෙම ගන්නවා. ඉතින් කොහොම හරි අම්මිත් එක්ක චූටි කයියක් ගැහුවා ඉතින්. ඒකත් ආති වීඩියෝ කරලා. අම්මිත් එක්ක කයියක් ගැහුවා කිව්වට අම්මිත් එක්ක කයියක්ම නෙමෙයි ගහන්නේ. අම්මගේ කොණ්ඩෙන් අදිනවා. අම්මිත් එක්ක ඉතින් චූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඔන්න බලන්නකෝ අපි අපේ ඊළඟ ඇඳුම ඇඳුවා මොනද ඒක අඳනකොට මෙයාට නිින්ද ගියා. ඉතින් අපි ඇඳුම අඳපු නිසා ඉතින් ෆොටෝස් ටිකක් ගම්මු කියලා හිතලා තමයි ওই ෆොටෝස් ටිකක් ගන්න තිබ්බේ. හොඳටම නිදි එයා ඉතින්. මේ ටික නම් අරන් ඉවරනකම් මෙයා හැරුණේ නැහැ. ඉඳාගෙන තමයි හිටියේ. අපි අන්තිමට බලමුකෝ ගත්ත ෆොටෝස් ටිකත් ලස්සනද කියලාත් කියන්නකෝ ඔයගොල්ලෝ. ඔය තියෙන අපේ චූටි පැටියා ගත්ත ෆොටෝස් ටික. ඉතින් අපි බබාගේ ෆොටෝ ෂූට් එක ලස්සනද කියලා අපිට කියන්න. ඒ වගේම අපේ බබාගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙනකම් ඔයාලා පරිස්සමට ඉන්න. අපි ගිහින් එන්නම්.